Hello, welcome back to our channel. ඔන්න අදත් අපේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ගිය සති වීඩියෝ එකක් දාන්න බැරි වුණා නේද අපිට? ඔව්. ටිකක් පරක්කු වුණා. ඔව් ඒකයි වැඩයි. ඒවත් එක්ක අද එක දිගට මේ ඊට පස්සේ වැඩට යන්න උනා. වැඩට යන්න උනා. හොලිඩේස් ඉවරුණා. වැඩට යන්න උනා. සෆාරි මේක බලන්න නැති යාලා. ඉතින් සෆාරි වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් හදන යාලා දැන් නම් වෙලාව 1:00 ඔව් 1:00 පාන්දර. වැඩෙල්ල ආවා ගෙදර ආවා පොඩි වස්සක් දාගෙන ඔව් යන්න අපි පොඩි ගමන. ඔව් ඔයාලා දන්නවා කොහෙ ඒ කියන්නේ කිව්වහම ඔයාලා දන්නවා ගොඩ දවසකට පස්සේ යාළුවෙක් ඉන්නවා ඕගොල්ලෝ දන්න යාව. ඔව් බාත්තල කියලා. ඔව් අසංකයනවා සංකයියා ඒගොල්ලොන් ගෙදර යන්න දැන්. ඔව් දැන් මේ යමු. දැන් හොඳටම පරක්කු වෙලා ඒ නිසා තවත් කතා කරන්නේ නැතුව එහෙමම පිටත් වෙමුනේ. දැන් පැක් කරලා තියෙන්නේ. යන්නේ බාත්තලටනේ. ඔව් යන්නේ බාත්තලට. මෙයාලා දන්නවා. සමසෙට්. ඔව්. ඇයි දන්නා බර්ත්ඩේ vlog එකේ එහෙම අක්කිලත් එක්ක අක්කි ආවේ නැහැ කියලා මං කිව්වා. ඉතින් එහෙනම් යමු මගේ යාළුවා බලන්න. අපි යාළුවා so excited. ඔෂ එකක් එහෙම දාගත්ත නිසා දැන් පාඩුවේ යන්න පුළුවන් නේ. ඔව්. ඔව් හොඳටම මහන්සි වෙලා ආවේ අද. ජැකට් ගත්තේ නැහැ. ජැකට් එක කොනේ නැති. නැති වීනේ. I'm so excited to see Aki. යන්න තමයි තියෙන්නේ. යා. මේක මට ගන්න බෑනේ. මලක් දුන්නා. හරික ගන්නලි. ලස්සනයි ගේ. එම්ටි වංක ගිරි වගේ මට මේ හරියට විතරේ දියක් නිින්ද ගියා කියලා. ඒක කම්බිනෝ. තව තියෙනවා. Thank you. National Bicycle Road 1-2 की क्या थी ना ඔන්න ඉතින් අදනේ යාළුවනේ ඊයේ ආවට පස්සේ හොඳට මහන්සි. ඉතින් අපි තේ එකක් හැම බීලා නිදාගත්තා. මට ඉතින් වීඩියෝ එකක් කරන්න තව වෙලාව තිබ්බේ නැහැ නේ. මට ඉතින් හිතෙන් දැන් මට අක්කිව හම්බෙන්නේ ගොඩ දවසකට පස්සේනේ. මේ ඉතින් ඊට පහවදා උදේ අපි මෙහි දවස් දෙකක් ඉන්න. අපි යන්නේ දවස් දෙකකට ඒ කියන්නේ දෙකකට ඉන්න තමයි අපි ආවේ. ඉතින් අක්කි උදේම නැගිටලා අපිට තේ හදනවා. දැන් ඉතින් තේ එකක් බීලා පණ්ඩුත් ඇහැරුණාට පස්සේ අපි අද කොහේ හරි යනවා කියලා කතා වුණා. මේ වෙලාවේ නම් අපි ඩිසයිඩ් කරලා නැහැ කොහෙද යන්නේ කියලා. අක්කිලා ඉන්න පැත්ත හරිම ලස්සනයි. ඒ කියන්නේ මට එහෙ දැක්කම හරි ආස හිතුණා. මොකද මේ ඒ කියන්නේ කන්ට්‍රි සයිඩ් හැබැයි හරිම ලස්සනයි ඒ වටපිටාව. ඒ කියන්නේ සද්ද බද්ද අඩු හරිම නිදහස් තැනක තමයි නොආ කියලා ඉන්නේ. නිකන් එකක් ගත්තේ. ඉතින් ඊට පස්සේ මාසෙකට විතර පස්සේ හම්බුනාට පස්සේ කතා කරන්න දේවල් තියනනේ. අපි ගොඩක් වෙලා කතා කර හිටියා. අක්කි ඒ විතරක් නෙමෙයි උදේට අපිට ඉන්දියා පහදලා තිබ්බා. මං අක්කිගේ කෑම කන්න මාර මාස කෙනෙක්. ඒ කියන්නේ නොආකිගේ කෑම හරිම රසයි. එයාට හොඳට ශ්‍රී ලංකන් ෆුඩ් හදන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපි කාලා ටිකක් කතා කර ඉඳලා දැන් නම් මේ ලෑස්ති වෙන්නේ අපි අර යනවා කියපු ගමනේ යන්න. ඉගෙන ගත්තා නම් හරි.
ඉතින් අපි දැන් කෑම ගත්තා. අක්කි ඉන්දියාව හදලා තිබ්බ ඊට පස්සේ අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එහෙම අරගෙන බ්‍රෙක්ෆාස්ට් කිව්වට අපි බ්‍රන්ච් අරගෙන කෑවේ. ඒ කියන්නේ අපි ටිකක් පරක් වෙලා කෑවේ ගොඩ දවසකට පස්සේ හම්බුන නිසා කතා කර කර හිටියා. දැන් පණ්ඩුත් ලෑස්ති වෙනවා. අක්කි අයියත් ලෑස්ති වෙනවා. අපි යනවා කොහෙද? Cheddar George and Caves. අපි යනවා Cheddar George and Caves බලන්න. Let's see how it is gonna be. ඉතින් දැන් විනාඩි 40කට drive එකක් 40ක drive එකක් තියෙනවා. ඉතින් අක්කිලත් එක්ක යන් එහෙනම් ගිහිල්ලා බලමුනේ කොහොමද කියලා. අර කේව් එකට හරියට ඇඳුමක් නෙවෙයි ඇඳන්නේ. හැමදාම වගේ. හැමදාම වගේ බැනුම් ගහවා. මං ගේ නතර කරන්න. ඊළඟ පාර සාරියක් අදින්න. ඉතින් දැන් නම් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ හදන්නේ යාළුවනේ ඒ තැන බලන්න යන්න. ඉතින් යමු අපෙත් එක්ක Cheddar George Caves බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒ තැන කොයි වගේද අපේ දවස් ගාන කොහොමද ගෙවුනේ කියලා බලන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න අමතක කරන්න එපා. අපි මෙතනට ආවා. තව විනාඩියක් විතර දුරක් තියෙන්නේ. අපි කට්ටියට නතර කරා මේ ආවට ෂොට් එකක් ගන්න. බලමු කොච්චර ලස්සනද කියලා මෙතන. ඔයාට මේක දෙන්නද? පණ්ඩු. මේක ඔයාට දෙන්නද? අපි දැන් මෙතනට ආව දැන් යන්න තියෙනවා. අපි චුට්ටක් මේ වටේ බලලා ඊට පස්සේ කේව් එක බලන්න යනවා. අපි අයිස්ක්‍රීම්ස් වගේක් ගන්න ආවා. බලමු කොහොමද කියලා. අයි මේ ඔරියෝ ක්‍රන්ච්. අනේ මේ ඊටන් මෙස් එකයි රොකී රෝල්. නෑ ඊටන් මෙස් එක නෙමෙයි. පිස්තාචියෝ කියන්නේ නෑ මම එකයි මැංගෝ එකයිද? නෑ ඊටන් මෙස් එකයි ජින්ජර් මැංගෝ එක. එහෙනම් මං ගන්නම් ඊටන් මෙස් එකයි ඔරියෝ ක්‍රන්ච් එකයි. ස්කූප් දෙකට. මොනවද? අනේ එපා කි මට එපා. ඉතින් අද න්යාලන මෙතන ස්වීට්ස් ගොඩාක් තිබ්බා. අපි ටෙම්ප්ට් වෙන ඇතෙන්ට ගියාම කොහොම හරි අක්කි මට කැන්ඩි එකක් අරන් දුන්නා. රසයි ඒක. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා අක්කි මට අරන් දීපු එකේ. කොහොම හරි අපි අයිස්ක්‍රීම් කනකොට තමයි අපි දන්නේ මේක 4:00 විතර වෙද්දි එන්ට්‍රන්ස් වහනවා කියලා. ඉතින් අපි කට්ටියම ඉක්මනට අයිස්ක්‍රීම් ටික කෑවා. කාලා හරියට ඔක්කොම ටික කන්න හම්බුනේ නැහැ.
අපි ඉක්මනට ටිකට්ස් අරගෙන දැන් යන්න තමයි යන්නේ ඇතුළ එක්ස්ප්ලෝර් කරන්න. ජෝර්ජ් කේව්ස් බලන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් අදනේ යාළුවනේ දැන් අපි කේව් එක ඇතුළට යන්න තමයි යන්නේ. ඉතින් මේක ඇතුළ එක්ස්ප්ලෝර් කරන්න ඕන නම් ඔයාලා ටිකට්ස් ගන්න ඕනේ. මේ ටිකට් එක ඇඩල්ට් කෙනෙක්ට ටිකට් එකක් පවුම් 24ක් වගේ වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ බබාලා එක්ක උනත් මෙතනට යන්න පුළුවන්. ඉතින් මේ තමයි රිචඩ් ජෝර්ජ් තමයි මේ කේව් එක හොයාගෙන තියෙන්නේ. ඒ වගේම මේ කේව් එක එක්ස්ප්ලෝර් කරලා තියෙන්නේ. මේ කේව් එක මේන්ටේන් කරලා තියෙන්නේ. මං හිතන්නේ විකිපීඩියා වල තියෙන හැටියට රිචඩ් ජෝර්ජ්. ඉතින් අදනේ යාළුවනේ ඒ වගේම ඔයාලට මේ වගේ චූටි ගැජට් එකක් ගන්න පුළුවන්. ඔයාලා යන තැන තවත් විස්තර ගන්න. මම මේ වීඩියෝ එක ගොඩාක් විස්තර කියලා දික් කරන්නේ නැහැ. මොකද එතකොට කියන්නේ ඔයාලත් ගොඩාක් දිග වීඩියෝස් බලන්න කැමති නැහැයි කියලා කමෙන්ට් කරලා තිබ්බ නිසා සමහරක් තැන්වලදී මම කෙටි වීඩියෝස් තමයි මේකේ ගත්තේ. ඉතින් ආදෙනිය යාළුවනේ ඒ වගේම මතක් කරන්න ඕනේ මෙතනට ලොකු ප්‍රීහිස්ටොරිකල් කියන්නේ ලොකු හිස්ටරි එකක් තියෙන තැනක්. ඒ කියන්නේ ප්‍රීහිස්ටොරික් ඊරායකට ගොඩාක් ඉතිහාසයක් තියෙන තැනක් මෙතන. ඒ වගේම මේ කේව් එක ගත්තොත් හිතා ගන්න බෑ මේ කියන්නේ විකිපීඩියා තියෙන විදිහට අවුරුදු 10000කට වඩා පරණ නැචරලි ෆෝම් වෙච්ච කේව් එකක්. මේ පාට කිසිම එකක් ගාලා නෙවෙයි මේක මේ يعني අපි මේ කැමරා එකට ගන්න එක ලස්සනට පේනවද කියන්නේ මම දන්නේ නැහැ. ඔයාලට ඒ වුණාට ඔයාලා එතෙන්ට යන්න ඕනේ බලන්න. මේ ඔක්කොම ස්වභාවිකව හැදිච්ච දේවල් මේ පාටවල් මේ තියෙන ඇතුලේ තියෙන චූටි වතුර පාරවල් මේ ඔක්කොම ස්වභාවික දේවල් මිසක් කිසිම දෙයක් පාට කරලා හදපුවා නෙවෙයි. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම මේ කේව් එකේ තවත් කියනවා නම් ඓතිහාසික සත්තු, ඒ කියන්නේ ප්‍රීහිස්ටොරික් ඊරා එකේදී සත්තුන්ගේ කාවින්ග්ස් හිටන් තියෙනවා. තවත් දෙයක් කියනවා නම් චෙඩා ජෝර්ජ් කියන හේතුව ඔයාලා දන්නවා නේද? චෙඩා චීස් එක. ඉතින් සමර්සෙට් සහ ඉංග්ලන්ඩ් කියන්නේ චීස් ඉපදිච්ච පැත්තක් කියන එක තමයි Google වල තියෙන්නේ. ඒ වගේම චෙඩා චීස්, මැචුවර් චෙඩා චීස් මේක ඇතුලේදී ෆර්මන්ට් කරලා තියෙනවා. විකිපීඩියා වල කියන විදිහට නම් හොඳම චීස් තිබිලා තියෙන්නේ ඉංග්ලන්ඩ් වල. ඒ වගේම සමර්සෙට් කියන්නේ චීස් වලට එහෙම නැත්නම් චෙඩා චීස් ඉපදිච්ච තැන කියලා කියනවා. සත්තුනේ ඒ කාලේ ලෝස් මේක තමයි මේ ඉරිලි වැටෙනව නැත්නම්. එහෙමද? මෙතන Woolly rhinos. එලියට යන්න. අහස පේන්න. රිවර් එකේ වර්ලි වල දානවා මේ වතුර වෙන කොහෙද යනවා. මේ ඩිස්ප්ලේ එක ටච් කරන්න බෑ කියලා. මොකද කියන්නේ? giant beaver. මේ beaver. ඔය බැක්ටීරියා නේ වතුරේ පිරලා දෙවිච්ච එක කියනවා. මම හිතන්නේ හදන්නේ නෑ. මේව සාමාන්‍ය අනිවාර්යයෙන් මේව නැචරල් වෙන්නේ. මේ ස්කල පැල දෙන්නේ වතුර වල ස්පීඩ් එකට. නියමනේ පාට කරලා නැද්ද? නෑ. කරලා හරි පොවර් කොප කලර් දෙන වතුර දෙන්න පාට කියන්නේ. ස්වභාවිකද? ඔව්. මේ ඔක්කොම නම් ප්‍රීහිස්ටොරික් කාලේදී හිටපු සත්තු జాතිද? ඒ කොයින්ස් තියලා තියෙන්නේ අර මේ අර ඔව් මේ ක්‍රැක් එකක් ගියා කොයින්ස් වලට කොයින්ස් වලට පස්සේ දුවන්න. මෙතන මේ කාලේ සීට්
cheddar cheese වල. ඉස්සරහේ මෙයා රිචඩ් ජෝර්ජ් චීස් කම්පැනි කියලා. මේ ඒගොල්ලෝ මෙතන වේකේවේ පාවිච්චි කරලා තියෙන චීස් ගවඩා කරන්න කියලා. එක චීස් වීල් එකක් කිලෝ 26ක්. මැචුව චෙඩර්. මට ඉතින් ලන්ටන්ස් තියෙන්නේ. ලයිට් එක. හදලානේ කොළවලින් ඉතින් ආදරණීය යාළුවනේ මේ ඔයාලට පේන්නේ naturally form වෙච්ච calcite. සාමාන්‍යයෙන් වැලීස් වල වගේ වතුර වල මම දන්නේ හරියටම මේ වගේ තැන්වල ගොඩක් calcites form වෙනවා කියන එක කියනවා. ඉතින් මේ ඔක්කොම naturally හැදිච්ච calcites. ඉතින් ඒ පාට වල මන් දන්නේ කැමරා එකට හරි ලස්සනට පේනවද කියලා. හැබැයි හරිම ලස්සන තැනක්. ඔයාලා caves explore කරන්න කැමති කෙනෙක් නම් මම හිතන්නේ this is a nice place for you all to explore. ඉතින් අපි මෙහෙම බලලා අපි අන්තිමටම ගියේ එතකොට කේව් එක ක්ලෝස් කරන එන්ට්‍රන්ස් ක්ලෝස් කරන වෙලාව. ඉතින් අපි නිදහසේ මේක බලලා කොහොම හරි ආවා. දැන් අපි යන්නේ එහෙමම ගෙදර යන්න. මොකද රෑට අපි කතා වුණා බාබකියු එකක් දානවා කියලා. ඒ නිසා අපි මෙහෙමම ගෙදර යනවා. ඉතින් ටයිම් එක තියෙමු. හැබැයි මේ අර මේ සාමාන්‍ය වේගෙන් යන්නේ. හරි අයියා කීයද කියන්නේ? මං කියන්නේ අඩුව බයයි. මම 46යි. අක්කා කාගේ? පන්නු පන්නු කියන්නේ විනාඩි 25යි. විනාඩි 24යි. 24යි. ඒක විනාඩියක්වත් වැඩි නටයි වරේ. දැන් මෙහෙමයිද? සාමාන්‍ය වේගෙන් යන්නේ. බෑ මේ පැය හදන්නත් එපා. හරි තමන්ගේ වේගෙන් තමන් ගිහිල්ලා විනාඩි 24ට මම කොහොම එනවා මෙතන. දුවලා නැත්තා. ඒක තීර හරියනවා. පීනන්න බෑ මේකේ. නැත්තම් නම් අඩු බෑ. මං නම් කියන්නේ පැයයි. දැන් මේ පටන් ගත්තා. හරිද? මේවා පුතු අම්මෝ දුර. අර වගේ ගානට දිව්වොත් විනාඩි 30න් පුළුවන්. හරියට දැන් අර මිනිස්සයා වගේ දිව්වොත් 35 40ක් වගේ. මේ ගාන ගියොත් පැයක්. මොනවද ඔට්ටු දැන් ඔය? මං කිව්ව 40ක් කියලා. මොනවද ඒ කිය හරි මෙයාට හම් වෙන්න මොනවද? හොඳයි. සල්ලා යමල්ලාක බලන්න. ඉතින් යනවා ටික. කාට ඕ නිල් පාටයි. ලවණ ගතිය වැඩි. ඒ කියන්නේ? ලවණ කියන්නේ ලුණු ගතිය වැඩි. මූ දන්නේ නෙවෙයි. දීලා බලන්න.
ඩක් ඉතින් ඔන්න අපි කියපු විදිහට විනාඩි 40කින් තමයි මේ ලේක් එක 42කින් විතර තමයි මේ ලේක් එක වටරවුම අපි ඉවර කරේ. දැන් ඉතින් අපි මේ බාබකියු එක දාන්න සෙට් කරගන්න ගමන් ඊට පස්සේ අපි බාබකියු එක සෙට් කරලා හැමෝම කතා කර කර ඒ හවස්වරු හරිම ලස්සනට ගෙවුවා. ගොඩ දවසකට පස්සේ හම්බෙච්ච නිසා අක්කිලා මගේ බර්ත්ඩේ එකට ආවෙත් නැහැ. එන්න විදිහක් තිබෙන්නේ ඇත්තටම. කාර් සර්ප්‍රයිස් එකට කලින් නම් මං හිතාගෙන හිටියේ අක්කී අයියා එනවා. ඒක තමයි මගේ සර්ප්‍රයිස් එක කියලා. However මෙන්න සතියකට විතර පස්සේ අපි ආයෙ හම්බුණා. මට හරිම සතුටුයි. We had a real great time. ඉතින් අද න්යාලනේ තව වීඩියෝ එකක් තියෙනවා අපි ගියපු ලස්සන තැනක. ඉතින් ඒ වීඩියෝ එකත් අපන සතිය අප්ලෝඩ් කරන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් පරිස්සමින් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.